ලියුමක් දීලා තියෙනවා. මේ අම්මගේ කිසිම පුද්ගලික තොරතුරක් නමක් ගමක් ඊළඟට මේ තත්වයක් තමන්ගේ රැකියාවකත් මම කියන්නේ. එතකොට මේ කතාවට සම්බන්ධයව ලෝකෙට හෙළිවෙන නිසා. හැබැයි මේ කාරණේ මම කියනවා මේ පන්තියෙන් කිසිම දරුවෙක් මේ විදිහට තමන්ගේ අම්මට තාත්තට නොකිරීම පිණිස අනාගතේ. හරි? දෙමාපියන්ගේ මොන අඩුපාඩු තිබ්බත් දෙමාපියන්ට එහෙම දුකක් නොදීම පිණිස මම මේ ලිපිය කියවනවා. තෙරුවන් සරණයි දිනේෂ් පුතා වෙත ලියමි. මගේ පුතේ මම ජීවත් වෙන්නේ ඔයාගේ වීඩියෝ බලන නිසාමයි. දෙමාපියෝ ගැන කියා දෙන ಗುಣ වරුණ. අනේ මගේ පුතේ මගේ වයස අවුරුදු යම් ගානක්. අපිරම 60 පැනලා. පුත්තු දෙන්නෙක් හැදුවා. දෙන්නම හොඳට ඉගෙන ගත්තා. ළඟකදී මගේ මහත්තයා ලෙඩ වුණා. ඊට පස්සේ දිනේ කියලා තියෙනවා. එදා මගේ මහත්තයා නැති වුණා. දැන් ඔය දරුවෝ ආදරය කරන්නේ බලගෙන ඉන්න බලන්නකො තමන් ආදරය කරපු කෙනා මෙහෙම නැති වුණාම මගේ ලෝකෙම එයා. මම ලොකු පුතා ගැන ගොඩක් විශ්වාස කළා. චූටි පුතා කියලා එයා ගැනත් කියලා තියෙනවා. මහත්තයා නැති වුණාට පස්සේ ලොකු පුතා මාව දාලා ගියා. බබයි නෝනවයි අරන් මගෙන් පොඩි වචනේ වැරදුනේ කියලා තියෙනවා. වයසට යනකොට මිනිස්සු පොඩි ළමයි වගේ වෙනවා. එහෙම වුණාම පොඩි වචන වරදිනවා. ඊට වඩා වචන වරදිනවා දරුවෝ පොඩි කාලේ. හැබැයි ළමයි එළවනවද? ඒත් තාම මම ආදරේ. එහෙම ලියන මේ අම්මයි තාම මම ආදරේ කියන වචනයටින් ඉරි අඳිනවා. දුව හරිම හොඳයි. මම හිතන ලේලි ගැන කියන්නේ. මට කොච්චර හොඳ නැන්දම් නේද? මට බබා නැති දුක දරා ගන්න අමාරුයි. මොකද ওই වයසක දෙමව්පියෝ සතුටු වෙන්නේ කවුරු දිහා බලලාද? තමන්ගේ මුණුබුරු මිනිබිරියන්ගෙන් තමන්ගේ දරුවන්ව පේනවා ඒගොල්ලෝ. ඒක මම පුද්ගලිකව දන්නවා. ජීවත් වීමේ අවසාන බලාපොරොත්තුව මුණුබිරි මිනිබිරි සමාලලට. ඉතින් මේකේ තියෙනවා මගේ ෆෝන් බ්ලොක් කරලා. මම මගේ ගෙදර තනියම කඳුළු බොනවා. මට ජීවත් වෙන්න මගේ මහත්තයා පාර හදලා ගියා. ඊට පස්සේ ඒ ව්‍යාපාරත් ඒ පුතා අරන්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ මම එයාගෙන් සමාව ගන්න එයා ළඟට ගියා. එයා මාව එලව ගත්තා. අර කවියකුත් තියෙනවා නේද? අර බඩගිනි වෙලා මාගිය කල පුතුගේ ගෙට මම දන්නේ මේ අම්මගේ වැරදුණු වචනේ මොකක්ද කියලා. සමහරට මේ අම්මට තරහ යන කෙනෙක්ද දන්නේ නැත්නම් මොන දේ වුණත් දෙමාපියන්ව සල්ලි දීලා ගන්න බෑ කියලා මේ ව්‍යාපාරික පුතාට කියන්න දන්න කෙනෙක් ඉන්නවා නම් මේ කතාව. මම අඬා ගෙදර ආවා. මගේ පුතාට එහෙම උනේ ඇයි? එයාට හරියට තරහ යනවා. මට හරියට කෑ ගහනවා. මම හරිම බයයි. මම අකමැතිම දෙයක් තමයි මට තරහ ගිය වෙලාවක පවා අපේ අම්මලා මට බය වෙනවා නම් ඒක මං අකමැති. තේරුණාද? අපිට තරහ යනවා තමයි. දෙමාපියෝ දරුවන්ට බය ජීවත් වෙනවා නම් ඒ දරුවෝ දුක් වෙන්න උනේ ගැන. මෙතන තියෙනවා අනේ ඒත් මම ආදරේ. චූටි පුතා හරිම හොඳයි. මම කියලා මට කියලා සර්ගේ වීඩියෝ බලනවා මට මගේ පුතා මතක් වෙනකොට පපුව රිදෙනවා. අනේ මගේ පුතා ಗುಣධර්ම ඉගෙනගෙන නැහැ සර්. ಗುಣධර්ම කියන වචනයටින් ඉරියන් දිනවා. අනාගතේ මේ වගේ ලියුමක් එවන්න ඔයාලා හැරිලා බලද්දී මම මැරිලා වෙන්න පුළුවන් බොහෝ දුරට. එමෙ නැත්තම් හිටියත් මං ඔයාලට වඩා සෑහෙන වයසයි. මේ වචනයටින් ඉරියන් දින්න තියාගන්න එපා ඈ. මට තේරෙන්නේ මගේ පුතේ මට එයා වෛර කරන්නේ ඇයි කියලා. හැමදේම ලියන්න බෑ. මට හැම වෙලෙම හිතනවා මට ඔයා වගේ පුතෙක් හිටියනම් කියලා එහෙම කියලා. මට මැරෙන්න හිතනවා අනන්තයි. ඒ මට මගේ පුතාගේ බබා මතක් වෙනවා. අනේ මගේ බබාවත් මට පෙන්වන්නේ නැහැ සර්. මේ ප්‍රශ්නේ විසඳන්න කෙනෙක් මට නැහැ. කෙනෙක් මට නැහැ කියන කැටින් ඉරියන් දිනවා. ඇයි? හිටපු ලොකුම හයිය තමන්ව දාලා ගිහින්නේ. මගේ හයිය උනේ මගේ පුතා. එයා මාව දාලා ගියා. මම මේ ප්‍රශ්නේ විසඳන්න දන්නේ. මට මේ දේපල මොකුත් එපා කියන වචනේ යටින් ඉරියන් දිනවා. පේනවද වයසට ගියාම යටින් ඉරියන් දින ඒවා? මගේ පුතාට කතා කරලා මැරෙන්න ලැබුණොත් ඇති. මගේ මහත්තයා කියලා ලොකු වචනයක් තියෙනවා. ඒ වචනේ මම කියන්නේ ඒ වගේ ඒ කියන්නේ එච්චර හොඳ ගුණවත් කියලා කියන්නේ. ඒත් මගේ ලොකු දරුවට මොකද වුනේ? මගේ පුතේ එයා වෙන වැරදි මොකුත් කරන්නේ නැහැ. තමන්ව එලවද්දිත් අම්මලා පුතුන්ගේ මොනවා කියනවද? හොඳක් කියනවා. මේ මම කළ පෙර පවක්ද? ඔව් ඉතින් ඇත්තටම මේවා කර්ම විපාක. අම්මා කර්මයේ ගෙවද්දී පුතා කර්මයේ රැස් කරනවා. ඒ නිසා මේ අම්මට මට කියන්න තියෙන ඇත්තටම ශක්තිමත් ඉන්න කියලා අවසාන ටික මට හිත හදාගන්න ක්‍රමයක් කියන්න. මගේ පුතේ දිනපතා රුවන්වැලිසෑයට යනවා මම. දුක දෙවියන්ට කියනවා. දවසක් සර් මම දැක්කා. කතා කරන්නත් හිතුණා. සර් හොඳට hina වුණා. බුදු සරණයි සර්. මෙහෙම කියලා දාලා තිනවා. මම නැවත ඉපදීමක් නොපතමි. අම්මත් අම්මට පතනවා ඒක. මගේ ආශිර්වාද ඔබතුමාට හැමදාම ලැබේවි. බුදු සරණයි මගේ පුතේ. මීට සදා දුකින් කඳුළු බොන මවකිමා. ඔබතුමීගේ කඳුළු වියලේවා කියලා පතනවා. මේ ලිපිය මට ඔබේ මව්ගෙන් පියාගෙන් නොලැබේවා ඈ. ඒකටයි මම මේක කියෙව්වේ. මේ මගේ ගුරු ජීවිතේ අවුරුදු දැන් 16කට කිට්ටු වෙන්න එනවා.
ඒ 16ටම මම පන්තියක මෙහෙම වෙලාවක් අරගෙන දෙමව්පියගේ ලිපියක් කියවුවමයි. අනාගතේ ඇත්තටම දෙමව්පියන්ට මෙහෙම සලකන්න හිතන් ඉන්නවනම් මේ විදිහට මගේ පන්ති නේන එක තමයි හොඳ. හැබැයි මම දන්නවා මේ පන්තියෙන් බහුතරය දරුවෝ තමන්ගේ අම්මට තාත්තට ඔහොම කරන්නේ කොච්චර තාත්තා කසීපු පෙරුවත් කමක් නැහැ. ගෙදර තියාගෙන සලකන්න අනාගතේ. නැත්තම් මේ ඉගෙන ගන්න කියමේ තේරුමක් නැහැ නේ. මේක මට කියවන්න හිතුණා. මම උදේ පන්ති ඉවර වෙලා මගේ ස්ටාෆ් රූම් එකට යනකොට මගේ මේසෙ උඩ දිගැරලා තිබුණ නිසා. දිගැරලා තිබුණ ලියුම් වලින් එකක් මේ.